Even when you feel low, you can still go. Even when you feel slow, you can still go. Even when there's no hope, you can still go. I never answer to no, man, I still go. Go, go, go. ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා ස්ටෝන්හෝන් YouTube channel එකට. අද මම කතා කරන්නේ Battlefield 7 episode 133 නවල් explain එක. කලින් කොටසේ ඉවර වුණේ මාස්ටර් එන දැන්. මාස්ටර් ඇවිත් නවන්ටියන්සුන්ගේ ප්‍රහාරය නවත්තලා ෂෝයන්ව බෙර ගන්නවා. පොඩ්ඩක් ඉනීට කලින් මම මේ දෙන්නගේ බලය ගැන කියන්න. අපේ මාස්ටර්ගේ දැන් තියෙන කිව්වේ වර්තමාන ශක්තිය ගැන කිව්වොත් බෙන්ෂන් මට්ටමේ බලයක් තමයි මාස්ටර් තියෙන්නේ. නවන්ටියන්සුන් ගැන කිව්වොත් මෙයාගේ ඇත්තම නම මෝයු. මෙයා ගැන කිව්වොත් මෙයා ගැහණු ටියන්සුන් කෙනෙක්ගේ ඩොංවා එකේ මෙයා ගැහණු කෙනෙක් වුණාට මැංගා එකේ පිරිමි කෙනෙක් කියලා තමයි තියෙන්නේ. මෙයාට 80 ස්ටාර් ඩූසුන් මට්ටමේ බලයක් තියෙනවා. ඉතින් මාස්ටර් දැක්කාම නවන්ටියන්සුන් ටිකක් විතර බය වෙනවා. මාස්ටර් අලුත් ශරීරයක් ලැබුණ එක ගැන වගේම බලය යථාර්ථයට පත් වෙලා තියෙන එක ගැන නවන්ටියන්සුන් පුදුම වෙනවා. මාස්ටර් දැකමු යන් මාස්ටර්ට කියනවා ගුරුතුමනි ආවුදි වෙලා කියලා. යන් මාස්ටර් ගාවට දුවගෙන යනවා. ඉතින් යන්ට මාස්ටර් ඌ කියලා උත්තර දෙනවා. ඊට පස්සේ මාස්ටර් යන්ට කියනවා ඔයා ගිහින් අනිත් අයට උදව් කරන්න. මම ඇය ගැන බලා ගන්නම් කියලා. මේකට පිළිතුරක් වශයෙන් අපේ යන් ඔළුව ගන්නවා. මාස්ටර්ගේ බලය දැන්න යන් කියනවා මේ ගුරුතුමාගේ උපරිම ශක්තියද මේ ශක්තිය උඟක් බලවත්. මධ්‍යම තැන්තිලාවේ ලොකු කීර්තිලාමයක් ලැබුණ එක පුදුමයක් නෙමෙයි. මේ වෙලාවේ නවන්ටියන්සුන් මාස්ටර්ට කියනවා යාවචි නොවා හිතනවාද ඔයාගේ ආයි ශක්තිය යන තත්ත්වයට ගත්තාම මගේ ආත්මයන්ගේ ශාලාව එක්ක සරණ කරන්න පුළුවන් කියලා. කොච්චර ලොකු කතා කිව්වත් නවන්ටියන්සුන්ට පුළුවන් කමක් නැහැ මාස්ටර්ගේ වර්තමාන ශක්තිය එක්ක හැප්පෙන්න. මේකට උත්තර දෙන මාස්ටර් නවන්ටියන්සුන්ට කියන ආත්මශාලාව නෙමෙයි මේ ලෝකයේ බලවත්ම. ආත්මශාලාවට වඩා බලවත් අය ඕන තරම් ඉන්නවා. ඔයාට පුළුවන් කමක් නැහැ මාත් එක්ක සරණ කරන්න. මට වඩා බලවත් කෙනෙක් ආවොත් ඇරෙන්න ඔයාගේ මට්ටමේ කෙනෙක්ට පුළුවන් කමක් නැහැ. වයසක මට තර්ජනය කරන්න. මේකට බය වුණ නවන්ටියන්සුන් මාස්ටර්ට විශාල මුර්ගයෙක් වගේ බලවත් ප්‍රහාරයකින් මාස්ටර්ට පාර දෙනවා. නවන්ටියන්සුන්ගේ බලවත් ප්‍රහාරය දිහා සංසුන්ව බලන් හිටියේ මාස්ටර් අතතද කරනවා විතරයි අවකාශයේ විකෘති වෙලා ගිහින් නවන්ටියන්සුන්ගේ මුර්ගයා කැලි වලට කැඩලා යනවා. නවන්ටියන්සුන්ගේ ප්‍රහාරය එකතකින් නවත්තුම් මාස්ටර් තවත් ප්‍රහාරයක් එල්ල කරනවා. මම මේ ෆයිට් එක ගැන කියන්නේ නැතුව අනිත් ඉස්සරට කියන්න. අපේ මාස්ටර්ගේ ප්‍රහාරය නිසා හඳුන්වතු බලු නවන්ටියන්සුන් පිටපසට සික්කලා යනවා. දැන් තියෙන මාස්ටර්ගේ වර්තමාන ශක්තියක බලනකොට නිම්නයන්තුන්ටවත් පුළුවන් කමක් නැහැ. ෆෝලින් ස්ටාර් ඇවිලියන් එකත් එක්ක හැප්පෙන්න. යාවචින්ගේ ශක්තිය සහ ඇල්කමිස්ට් හැකියාවට සමාන කරන්න පුළුවන් කෙනෙක් තාම මධ්‍යම සන්තිලාවේ බිහි වෙලා නැහැ. පිල්කුල්නේ ප්‍රධානීන්වත් මාස්ටර් සමාන කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මධ්‍යම සන්තිලාවේ හිටු බලවත්ම ඇල්කමිස්ට් ඇවිත් කියන එක ඉක්මනින් පැතිරලා යනවා. ඊට පස්සේ යන් බ්ලැක් ටියන්සුන් සහ ස්කයි ඩීමන් පපට්ගේ සටන දිහා බලනකොට ඩීමන් පපට් පරාජය වෙන්න යනවා කියලා තේරෙනවා. ඉතින් චින්ලින්ගේ සහ වයිට් ටියන්සුන් අතර සටනත් බලලා අවුලක් නැහැ කියලා තේරුණ නිසා යන් යනවා ඩීමන් පපට්ට උදව් කරන්න. ඊට පස්සේ මාස්ටර් කළුසුදු ටියන්සුන්ලටත් පහර දෙනවා. මාස්ටර්ගේ ප්‍රහාරය නිසා කළුසුදු ටියන්සුන්ලා දෙන්න විසික් වෙලා ගිහින් වෙනවා. ඉතින් මාස්ටර් නවන්ටියන්සුන් කියනවා යාවචෙන් ඔයාට ඔයාගේ උපරිම ශක්තිය ලැබුණත් ඒක තාම සම්පූර්ණයෙන්ම පාවිච්චි කරන්න බෑ. බලමු ඔයාට තවදුරටත් මේ ෆෝලින් ස්ටාර් පැවිලියන් එක බේර ගන්න පුළුවන් වෙයිද කියලා. මේව කියලා මුද්‍රා වගේක් නිර්මාණය කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ තමන් ගාව තියෙන අවකාශයේ ජෙට් එක විනාශ කරලා දානවා. මේත් එක්කම අවකාශයේ එතරලා ගිහින් සුදු පාට පුද්ගලයෙක්ගේ අවකාශීය ద్వාරයෙන් එළියට එනවා. ඉතින් මේ පුද්ගලයා නවන්ටියන්සුන්ට කියනවා නවන්ටියන්සුන් මම හිතුවේ නෑ ඔයා ඇත්තටම අවකාශීය ජෙට් කැඩ සක්‍රිය කරයි කියලා. මේකට උත්තර දෙන්න නවන්ටියන්සුන් කියනවා හරි ඔයා දැන් බලන්න ඔයා ඉස්සරහා ඉන්න ප්‍රතිවාදියා දිහා. යාළුවනේ මෙයා තමයි ටියන්සුන්. මෙයාගේ බලය ගැන කිව්වොත් මෙයා ගොඩක් දුරට දුසුන් තරු 8ක ශක්තියක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. නවන්ටියන්සුන්ගේ වචන ටික ඇහුණාට නවන්ටියන්සුන් ඔළුව උස්සලා බලනකොට තමයි Taman ඉදිරියේ ඉන්න කවුද කියලා දකින්නේ. නවන්ටියන්සුන් කියනවා යාවචින් ඔයාගේ ශක්තිය යථාර්ථයට පත් කළාද? අපේ මාස්ටර් කියනවා මේ පාර ආත්මයන්ගේ ශාලාව හොඳින් සූදානම් වෙලා ඇවිත්නේ. නවන්ටියන්සුන් ඉන්නකොටත් ඔයා වේවල තිනවා. නවන්ටියන්සුන් කියනවා පුදුමයක් නෑ ඔයාගේ ශක්තිය මෙයාට සමාන නොවන එක ගැන. නවන්ටියන්සුන්ට කියනවා යාවචින්ගේ ශක්තිය තාම උපරිමයටම ළඟා වෙලා නැහැ. අපි දෙන්නම එකතු වුණොත් මෙයාව පරද්දන්න පුළුවන්. මේකට උත්තර දෙන්න නවන්ටියන්සුන් කියනවා ඔයා මේ පුත්තිලගේ ශක්තිය අව탁සේරු කරනවා. මේකට නවන්ටියන්සුන් කියනවා අයියෝ අබායද අපි තමයි මේ සටනේ නායකයෝ. ඔයා එකපාරක් අතීතයේ යාවචන්ට පෙරදුනා. ඉතින් මේක තමයි අවස්ථාව. අනාගතයේ වාට අවස්ථාවක් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. මේකට ටිකක් වෙලා ඉඳලා උත්තර දෙන්න නවන්ටියන්සුන් කියනවා එහෙනම් අපි පහර දෙමු. මට බලා ගන්න ඕනේ දැන් ඉන්නේ යාවචන්ගේ බලය
ඉස්සර හිටිය යාවුචන්ගේ ශක්තිය තරම් බලවත්ද කියලා. මේකට නව්වන්ටියන්සුන් කියනවා අපි දෙන්නගේ ශක්තිය එකතු කළොත් අපිට තරුණ අවේඩූසුන් කෙනෙක් එක්ක වුණත් සටන් කරන්න පුළුවන් කියලා. අනිවාර්යයෙන්ම යාවුචන්ට ඉස්සර වගේ හුරු පුරුදු විදියට මේ අලුත් ශරීරය පාලනය කරන්න බැරි වෙන්න ඕනේ. එහෙම කියලා එකපාරටම තමන්ගේ අත තද කරපු නව්වන්ටියන්සුන්ගේ වටේට විශාල ශක්ති උච්චාවචනයක් පිට වෙන්න පටන් ගන්නවා. මේත් එක්කම තනින් තන වැහි බිඳු නිර්මාණය වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙන දේවල් දිහා කන්දක් උඩට වෙලා යන් බලාගෙන ඉන්නේ. මේ වෙන එක වැහි බිඳුව අතර අරගෙන බලනකොට යන්න තේරෙනවා මේ වැහි බිඳුව වල අභ්‍යන්තරයේ විශාල ගණුණු ජල තියෙනවා සහ මේවට හුඟක් ශක්තිමත් කාදන බලයක් තියෙනවා කියලා. මේ එක වැහි බිඳුවකට පුළුවන් කමක් තියෙනවා ප්‍රබුදු හුවන් කෙනෙක්ගේ දූෂ්‍ය ආරක්ෂාව ලේසියෙන්ම විනාශ කරලා දාන්න. මේ එක වැහි බිඳුවක ලොකු විනාශකාරී ශක්තියක් තියෙනවා නම් මේ ඔක්කොම එකට එකතු වුණොත් හුඟක් ශක්තිමත් ප්‍රහාරයක් නිර්මාණය කරන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් නවන්ටියන්සුන්ගේ මේ බලවත් ප්‍රහාරයට අටවන්ටියන්සුන්ගේ අයිස් ශක්තියත් එකතු වුණා. මේත් එක්කම නිල් පාට වැහි බෝලය එක විනාඩියකින් ලොකු අයිස් බෝලයක් වුණා. මේ හේතුව නිසා කලින්ටත් වඩා හුඟක් බලවත් ශක්තියක් මේ බලවත් ප්‍රහාරයෙන් පිට වෙන්න පටන් ගන්නවා. මේ වෙලාවේ අටවන්ටියන්සුන් යාවුචන්ට කියනවා මම එදා ඔයාගෙන් පරාද වුණාට අද බලමු අප දෙන්නගේ ඒකාබද්ධ බලවත් ප්‍රහාරය ඔයාට නවත්තන්න පුළුවන්ද කියලා. වෙයි බිඳු වලින් හැදුණු බෝලය අයිස් බෝලයක් කරන්න අටවන්ටියන්සුන්ගේ ලොකු බලයක් වැය වෙලා තියෙනවා. ඉතින් නවන්ටියන්සුන් සහ අටවන්ටියන් තමන්ගේ ඒකාබද්ධ ප්‍රහාරය යාවුචන්ගේ පැත්තට යවුවා. ප්‍රහාරය එනකොට ලොකු බලෝරාවක් පැතිරුණා සහ වටේම තියෙන අවකාශය විකෘති වෙන්න පටන් ගන්නවා. මේ වෙලාවේ මණ්ඩපයේ ගෝලයන් කියනවා මොනතරම් බලවත් ප්‍රහාරයක්ද මණ්ඩප ප්‍රධානීට පුළුවන් වෙයිද මේ ප්‍රහාරය නවත්තන්න. ටියන්සුන්ලා දෙන්න කියනවා අපේ මේ ඒකාබද්ධ බලවත් ප්‍රහාරය ඉස්සර ඔයා වගේම මේ මණ්ඩපයත් විනාශ වෙනවා කියලා. ඉතින් තමන් දිහාට එන බලවත් ප්‍රහාරය දැකපු මාස්ටර් සංසුන්ව තමන්ගේ අත උස්සලා නවත්තන්න කියලා කියනවා. ඒත් එක්කම මේ ප්‍රහාරය නැවතිලා යනවා. මේ වෙන දේ දැක්කම හැමෝම පුදුම වෙලා බලාගෙන ඉන්නවා. මේ වෙලාවේ කතා කරන මාස්ටර් කියනවා මට මගේ සම්පූර්ණ ශක්තිය තාම ලැබිලා නැහැ. ඒත් මගේ බලය ඩූසුන් උච්චතම මට්ටමේ නෙවෙයි තියෙන්නේ. මගේ බලය බෙන්චින් මට්ටමේ තියෙන්නේ කියලා මාස්ටර් මේ බලවත් ප්‍රහාරය විනාශ කරලා දානවා. ඊට පස්සේ මේ ආත්මයන්ගේ ශාලාවේ බයටම පැනලා යනවා. අපිට ඉස්සරහට යුන්චි සහ නාලන් වගේම මල්නිකාය සහ මල්නිකාය වෙන ලොකු තරණකුත් බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ කියවේ නවල් චැප්ටර් දෙකක විස්තර ඔයාලට තව දේවල් එපිසෝඩ් එකේ බලා ගන්න පුළුවන්. හරියන මදර වීඩියෝ එක ඉවරයි ගිහින් එන්නම්.